වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි වෙබ් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් දෙකක් ගැන. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බ ඉවෙන්ට් දෙකක් ගැන තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. ඒ වගේම තමයි එන දවස වෙලාව හරියටම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා අපිට අලුතෙන්ම shotgun skin ඉවෙන්ට් එකක් එන්නේ නැද්ද කියලා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ shotgun skin ඉවෙන්ට් එක එන්නේ මොන වගේ ඉවෙන්ට් එකකටද, ඒ වගේම තමයි මේ ඉවෙන්ට් එක කවද්ද එන්නේ, මොන shotgun skinද එන්නේ කියලා අද වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් යාළුවන්ටත් පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඊට කලින් මම කතා කරනවා ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා අපිට 13 වෙනිදා හරියටම ජෝක බන්ඩල් සෙට් එකම රිටර්න් වෙනවා කියලා. ඉතින් ඒක ගොඩ දෙනෙක් අහලා තිබ්බා ආයේ 100%ක් ෂුවර්ද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක අපිට මාර්තු මාසේ 13 වෙනිදා පාන්දර 1:00ට මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකකට එනවා කියලා 100,000ක් ෂුවර්. ඒ හින්දා ඔයාලා දැම්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගත්තත් අවුලක් නැහැ. මොකද මම මේ වෙනකන් කියපු ඉවෙන්ට් එන දවස වෙලාව හරියටම කිව්වා. ඒ දවස් වෙලාව වැරදිලත් නැහැ. හරියටම හරි ගිහිල්ලා තියෙනවා ඒ දේවල්. ඉතින් දන්න අය ඩයමන්ඩ් එහෙම රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මෙන්න මේ shotgun skin ඉවෙන්ට් එක ගැන. මෙන්න මේ ඉවෙන්ට් එක තමයි අපිට හරියටම හෙට, ඒ කියන්නේ මාර්තු මාසේ 7 වෙනිදා පාන්දර 1:00ට එන අලුත්ම shotgun skin ඉවෙන්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ රාමදාන් වලටම ආපු shotgun skin කීපයක් තමයි මෙන්න මේ ඉවෙන්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් damage double reload speed එකක් තියෙන shotgun skin එක මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපිට ඊළඟ shotgun skin එක බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊළඟට එන shotgun skin එකේ reload speed double rate of fire එකක් තියෙන shotgun skin එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට rate of fire double reload speed එකක් තියෙන shotgun skin එක බලා ගන්න පුළුවන්. ඊළඟට accuracy එකක් තියෙන range එකක් තියෙන shotgun skin එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ shotgun skin හතර තමයි අපිට හෙට එන ඉවෙන්ට් එකට එන්නේ. හෙට පාන්දර 1:00 වෙද්දී මෙන්න මේ ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේ ඉවෙන්ට් එකේ තියෙන shotgun skin එකක් හරි ගන්න රෙඩි වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ shotgun skin එකක් හරි ගන්න අපිට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 1500ක් හෝ 2000කට වැඩියෙන් යන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඉතින් අනිවාර්යෙන්ම දැම්මම ඔයාලගේ යාළුවන්ට බලන්න. ඒ වගේම මේ වගේ shotgun skin එකක් ගන්න හිතාගෙන ඉන්න යාළුවාට අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ගේමින් ගෝස්ට් ඇකඩමි TikTok එකේ, ඒ වගේම FB එකේ, ඒ වගේම YouTube channel එක සබ් කරලා ෆලෝ කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකක ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.